තෙරුවන් සරණයි හැමදෙනාටම. අපි ගිය පාර කතා කරේ මේ චෛතසික කියන ඒවා ගැන. ඒවා වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන හොයලා බැලීමක් තමයි කරේ. එතකොට මම ඒකේ කෙටියෙන් ඕගොල්ලන්ට පැහැදිලි කළා මේ චෛතසික හැදෙන්නේ නැත්තේ කොහොමද කියන එක ගැන. නේද? ඊට පස්සේ මේ හැදිලා මේ චෛතසික වැඩ කරන හැටි ගැන මම කෙටි අදහසක් දුන්නා. ඉතින් මං හිතනවා ඔයගොල්ලන්ට ඒක අහුම්කම් දීලා මේක හිමින් සැරේ ගලපලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙයි කියලා. හරිද? එතකොට මං කිව්වා මේ චෛතසික හරියට වැඩ කරන්නේ නිකන් සෙන්සර්ස් වගේ. ඒ යම් කිසි විදිහකට බාහිරින් මේ රූප දැනෙන්න පටන් ගත්තාම ඒ රූප වලට අනුව මේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන චෛතසික වැඩ කරනවා. හරිද? මේ චෛතසික හැදෙන්න හේතු වුණේ අපි සංසාරේ පුරාවට අත්දැකීම් ලැබමින් ඉදිරියට යනකොට එකතු කරගත්තා වූ දැනුම අදහස් අනුව. හරිද? මතකයන් අනුව. ඒතොරේ ඒ මතකයන් රැස් වෙන්නේ ඒ අදහස් ගොනු වෙන්නේ ඒ අනුව චෛතසික හැදෙන්නේ මේ සත්වයාගේ දිගටම සදාකල් පවතීමට අවශ්‍ය කරන පාර හදා ගැනීමේ චේතනාවෙන්. හරිද? මම මුලින්ම කිව්වනේ මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු කියන මේ මුල් බීජය තියෙනවනේ. ඒ මුල් බීජයේ උවමනාව ඉටු කරන්නට තමයි මේ චෛතසික හැදෙන්නේ. හරිද? එතකොට මේ චෛතසික හැදෙන්න ඉස්සෙල්ලා සංස්කාර ගොඩාක් තියෙනවා. සංස්කාර කියන්නේ අදහස් චේතනා. මේ චේතනා ගොඩක් එකතු වෙලා තමයි ඒ විහිදෙන විදිය අනුව චෛතසික වලට බෙදෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ චෛතසික 52කට වෙන් කරලා තියෙනවා. ඒ 52 හැදෙන්නේ අර යට තියෙන අදහස් වල දල එකතුවල සාධාරණ බෙදීමක් අනුව. දැන් බුදුහාමුදුරුවෝ චෛතසික 52කට බෙදුවට අපිට ඕනනම් පුළුවන් මේක මේ චෛතසික 100කට බෙදන්න. හරි? හැබැයි බුදුහාමුදුරුවෝ හොඳම ගැළපීමට මේක හදලා තියෙන්නේ. දැන් උගන්ට අදහස තේරනවද බලන්න. හරි? දැන් කෙනෙක් ආගිව් කරන්න පුළුවන් මෙහා ඔයා කොහොමද බුදුහාමුදුරන්ට වැඩිය උගන්වන්න යන්නේ කියලා. ඒ අය එහෙම කෙනෙක් නෙමෙයි මම. හරි? එහෙම හිතනවා නම් ඔයා මේවා අහන්න එපා. හරි? එහෙම නෙමෙයි. මේ විවෘතව බුද්ධිමත්ව හිතන්න කැමති අය ඉන්නවනම් මං කියන දේ තේරුම් ගන්න ඕනේ. හරි? දැන් ඔය චෛතසික හැදිලා තියෙන්නේ ඕකේ යට තියෙන අදහස් එකතු වෙලා ඒ අදහස් වල පොදු අවුට්පුට් එකක් හින්දා. මම දන්නේ පොදු කියලා කියන්න පුළුවන්ද කියලා. මම දන්නේ මේ සමහර වචන මට එන්නේ නැහැ හරි වචන. දැන් කොහොමද මම මේකට ඔයගොල්ලන් උදාහරණයක් කියන්නේ. දැන් අපි කියමුනේ මෙහෙම කියලා. දැන් අපි කියමු වාහන කියන ඒවා තියෙනෝනේ. එක ಜಾති වාහන ගොඩාක් තියෙනවා. හරි? දැන් එක ಜಾති වාහන ගොඩාක් ආවහම ඒ වාහනවල හැසිරීම කියන්නේ පාවිච්චිය හැඩය ඒ වගේ දේවල් අනුව අපිට පුළුවන් වාහන ගොඩවල් කීපයකට බෙදන්න. එකක් කියන්න පුළුවන් බර වාහන. ඒ කියන්නේ මේ බස් ලොරි වගේ ඒවා. ඊට පස්සේ පුළුවන් වෑන් කියලා වෙනම බෙදන්න. ඊට පස්සේ පුළුවන් කාර් කියලා වෙනම බෙදන්න. තේරුණාද? ඒ වගේ ගොඩවල් වලට බෙදන්න පුළුවන්. නමුත් ඔයාලට පුළුවන් එහෙම බෙදන්නේ නැත්නම් අපිට පුළුවන් මේ වෙනත් විදිහකට බෙන්න. බර වාහන ගොඩට බස් කියලා වෙනම දාන්න පුළුවන්, ලොරි කියලා වෙනම දාන්න පුළුවන්, අර ටිපර් කියන්නේ ඒවා වෙනම දාන්න පුළුවන්. අපිට ඕන විදිහට මේක බෙදන්න පුළුවන් ඕන. හැබැයි බුදුහාමුදුරුවෝ මේ චෛතසික 52කට වෙන් කරේ ඒ බුදුහාමුදුරන්ට අපිට වැඩි දැනුම ප්‍රඥාව තියෙන නිසා බුදුහාමුදුරුවෝ දන්නවා මේක තමයි වඩාත්ම සුදුසු බෙදීම.
හරි. හැබැයි මේ චෛතසික හැදෙන්න මූලික හේතුව වුණේ අර යට තියෙන පොදු අදහස් උදහස් මතකයන් ආදී ලෙස. තේරුණාද? දැන් මම ඔයගලන්ට එක සැරයක් කිව්වා මේ දැන් උදාහරණයක් වශයෙන් මේ චෛතසික ටිකක් හැදෙන හැටි කියන්නම්. හරි. ඔන්න මම පෙර අතීතයේ මම එක එක ඉපදිච්ච භවවලදී මම ගින්දරට පිච්චිලා දැවිලා මගේ ජීවිතේ අහිමි වෙච්ච ඒවන් කරදර වෙච්ච ඒ අත්දැකීම් තියෙනවා නම් මම මොකද කරන්නේ ඒ අතීත මතකයන් මගේ ජීවිතේ මේ සංස්කාර ගොඩට එකතු කරගන්නවා. හරිද? මෙමරි එකට එකතු කරගන්නවා. එතකොට මේ සංස්කාර ගොඩට අනුව තමයි මම ගින්නක් දැක්කහම මට බයක් භීතියක් හටගන්නේ. මට ඒකෙන් ඈතට යන්න හිතෙන්නේ. පැනලා දුවන්න හිතෙන්නේ. ඒකට හේතුව මගේ අතීත අත්දැකීම් මට ඒ තීරණය ගන්නට හේතු කරනවා. හරිද? දැන් මගේ මුල් පරමාර්ථය මොකද්ද? පැවතීම, සදාකල් පැවතීම. හරිද? එතකොට මම මේ ගින්නක් දැකලා ඒ ගින්න ගැන විශේෂයෙන් උනන්දුවක් කරන් ඒකින් වැළකෙන්න හිතුවේ නැත්තම් මගේ මේ සදාකල් පැවතීමේ ගමන වරදිනවා. ඒ නිසා මාව ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ ගින්නක් දැක්කොත් එකෙන් අයින් වෙන්න. එතකොට මට අන්නේ හැදුණු සංස්කාර නිසා ඒවා මේ චෛතසික වලට බලපානවා. තේරෙනවද? ඒ චෛතසික වලට ක්‍රියාත්මක වීම නිසා තමයි මම ගින්නක් දැක්කහම එතනින් අයින් වෙන්න හිතන්නේ. තේරෙනවද? දැන් සමහරවිට එක චෛතසිකයක් නොවේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම භීතිය ත්‍රාසය දෙන චෛතසිකයක් තියෙන්න පුළුවන්, ඒකට යන්න පුළුවන්. ඊට පස්සේ මම නුවණින් කල්පනා කරන ප්‍රඥාව අනුව මේ ගින්න ගැන හොඳට විමසලා බලන්න අවශ්‍ය කරන ඒ ගතියේ තියෙන චෛතසික ඒකත් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ එතකොට ගින්නක් දැක්කහම මගේ හිතේ ඇති කරන සංවේදීතාවය ඇති කරනකට තවත් චෛතසිකයක් වෙන්න පුළුවන්. ඔය වගේ මේ චෛතසික ගොඩාක් උත්තේජනය කරනවා මට ගින්නක් මුණ ගැහුණොත්. තේරුණාද? ඒ චෛතසික උත්පාදනය වෙන්න හේතුව වුණේ මගේ අතීත භවයන් වලදී ලැබූ අත්දැකීම් අනුසාරයෙන්. හරි? ඒවත් තැම්පත් කරලා තියාගත්ත නිසා. දවකට අදහස තේරෙනව නේද මං කියන එක? right. දැන් ඔයගලන්ට මේ අදහස නැවත ගලපලා තීරුම් ගන්නට හැකි වෙන්න ඕනේ. හරිද? මේවා තමන් උත්සාහ කරලා තීරුම් ගන්නට උත්සාහ කරේ නැත්තම් ඒ සම්බන්ධව විශේෂයෙන් කටයුතු කරේ නැත්තම් ඔයාලට මේ සම්බන්ධව වටහා ගන්නට අමාරුකමක් ඇති වෙන්න පුළුවන්. හරි? right. දැන් මම මීළඟට අද කතාවේ මං කියන්නම් කියලා හිටිය කොටස තමයි කොහොමද මේ චෛතසික මුලින්ම හටගන්න හේතු වුණේ කියන එක. ඇත්තටම මේ දැන් මං කිව්වා චෛතසික හැදුන හැටි. නමුත් මේ සංසාරේ මේ සියල්ලම හැදෙන්න ඉස්සෙල්ලා මේ චෛතසික කියන ඒවා සියල්ලම හැදෙන්න ඉස්සෙල්ලා අපිට තිබුණේ අර මුලින්ම ඇති වුණු සංයෝජනය. මම ඉන්නවා කියන දැනීමක් ඇති වෙලා ඊට පස්සේ ඒ දැනීම තුලින්ම ඇති වුණා මට පවතින්න ඕනේ කියන අදහස. මෙන්න මේ දෙකට තමයි අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු කියන ඒ සංයෝජන යුගලය කියලා කියන්නේ. හරිද? දැන් මේ සංයෝජන යුගලය මං කියන්නේ හැදුණු විදිය ගැන අපි පසුවට කතා කරනවා. හරිද? නමුත් ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේ කර්ම ගැන කතා කරනකොට මේ කර්ම කියන ඒවා වැඩ කරන්නේ ඔබ අතීතයේ යම්කිසි අර හිතපු
බලාපොරොත්තු වෙච්ච ලෝකයක් මේ ජීවමානව දැන් පල දෙනකොට වැඩ කරනකොට හරිද මං කිව්වනේ අර මිනි පෙට්ටිය යටින් යන අර පාවඩ ටික රෝල් වෙවි යනවා වගේ තමන්ම හදන ඒ කියන්නේ තමන්ම කියන්නේ තමන් දැනටමත් මේ පාගපු තැනින් මතුවෙන දෙයක් නිසයි අනාගතේ හැදෙන්නේ හරිද ඒක මේ සම්පූර්ණ උපමාවක් නෙමෙයි මිනි පෙට්ටියේ රෙද්ද ගැන කියපු කතාව හරි ඔයගොල්ලන්ට නුවණ තියෙන්න ඕනේ මම මේ පොඩි ළමයිට වගේ කියලා දෙන්න යන්නේ නැහැ හරිද ඔයගොල්ලෝ ඒවා විමසලා බලන්න පුළුවන් වෙන්න ඕනේ හරිද මොකද මම හුඟක් ප්‍රාථමික මට්ටමට ගියොත් එහෙම මට කල්පයක් යයි මේවා විස්තර කරන්න ඒ නිසා ඒ වගේ යම්කිසි උපන් ප්‍රඥාවක් හැමෝටම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සමාධිය දිනු කරගෙන ඒ ප්‍රඥාව දිනු කරගන්න ඕනේ. ඒක මේ කරයකින් එන්නේ නැහැ. සමහර මිනිස්සුන්ට අපි ගොඩක් දෙලාට ඕගොල්ලෝ මේවා ගැන උනන්දුවක් තියනවා. සමහරට සංසාරේ මේවා මීට කලින් පරිහරණය කරලා ඇති. ඒ නිසායි මේවා අහන්න ලැබෙන්නේ. නමුත් මේවා එහෙමයි. හරි? right. එතකොට දැන් මම කියන්න ගියේ මෙන්න මේ සංයෝජනය වැඩ කරේ දැන් මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු කියන මේ සංයෝජනය මුලින්ම හටගත්තේ කොහොමද මේ ලෝකේ අපිම නම් හදන්නේ වර්තනද මේ ප්‍රශ්නේ මේ ලෝකය දැන් අපි අත්දකින මේ ලෝකය මම අතීතේ හදපු එකක් නම් මම හොයාගෙන පස්සට ගියාම මං ඉස්සල්ලාම මගේ අපි කියමුකෝ මොනවා හරි ජීවියක් හැදුනා කියලා ඒ හැදුණු තැන ඒ කියන්නේ සංයෝජනේ හැදුනේ කොයි ලෝකෙද කවුරු මවපු ලෝකයක්ද එතකොට ඒක මම හිටියේ නෑනි මවන්නේ ලෝකේ ඔයගොල්ලෝ තේරෙනවද මේ අදහස මේක ලොකු ප්‍රශ්නයක් තේරෙනවද මට දැනට තියෙන ලොකු ප්‍රශ්නයක් ඉතින් ඒකයි මම සෝතාපන්න නැත්තේ තාම. මොකද මට මේ සම්බන්ධව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මගේ මේ මාව හැදෙන්න හටගත්තේ මුල් සංයෝජනේ හැදුනේ කොතනද කියන එක. ඒ කියන්නේ මම ඉන්නේ පැයි මේ ලෝකේ තියෙන්න නේද? ඉතින් මේ ලෝකේ තියෙන්නේ මම කලින් හදපු සංස්කාර ඒ කියන්නේ චේතනා නිසා නම් ඒතර මං ඉස්සල්ලාම මුලින්ම හටගත්ත තැන ඊට කලින් කෙනෙක්වත් හිටියේ නැත්තම් කොහොමද මේක මෙහෙම වුනේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔන්න ඔය සම්බන්ධව හොයාගෙන යනකොට මට හමු වුණු දෙයක් තමයි අපි ඔක්කොම මේ සත්වය හැමදෙනාම ඔක්කොම එකපාර මේ සංසාරේ එක දවසේ හටගත් අය නෙවෙයි. අපි හැදුනේ තව කෙනෙක් හදපු ලෝකයක් තුල. හරි? ඔන්න දැන් කට්ටිය ඇති දැන් මේව පිළිගන්නේ නැති ඒක කමන්නේ. ඔයගොල්ලෝ පිළිගන්න නැත්නම් නිකන්. මේ අපි හැදුනේ තව කෙනෙක් හදපු ලෝකයක් තුල වෙන්න ඕනේ. ඔයගොල්ලෝ අහලා දිනවද මේ මහා බ්‍රහ්මයා මේ ලෝකෙ මැව්වා කියන කතාවක් තියෙනවනේ. දැන් Hindu ධර්මයේ තියෙනවා එහෙම එකක්. එතකොට මේ බුද්ධ ධර්මයේ තියෙනවා මේ මහා බ්‍රහ්මයා ලෝකෙ මැව්වා කියලා එයා කියාගෙන යන කතාවක්. හරිද? ඊට පස්සේ බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා බ්‍රහ්මයන්ගේ බලපෑමක් ඇතුව මේ ලෝකෙ හැදුනා කියලා. හරිද? එහෙමනම් අපිට දල වශයෙන් අනුමාන කරන්න පුළුවන් තව කෙනෙක් හදපු ලෝකයක් තුල තමයි අපි බිහි වුණේ මුලින්ම. හැබැයි අරයා කෙලින්ම අපිව හැදුවා නොවේ වෙන්න පුළුවන්. හරිද තේරෙනවද? අපි කියමු මම ගිහිල්ලා එළියේ කොටලා වගාවක් දාන්න සුදුසු පරිසරයක් හදනවා. හදනකොට හාමුදුරුවෝ ලෙස මොනවා හරි පැලෑටි හැදෙන්න පටන් ගත්තා. හැබැයි මම හිතලා හදපු එකක් නෙමෙයි. එහෙම වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඒක. අපි ඒක හොයලා බලමු. නමුත් ඔය කුතුහලයේ තියන අය හරි මේ අපි කොහෙන්ද ඉස්සල්ලාම එන්නේ නැත්තේ කියන එක ගැන හිතන අය
දැනට හිතාගන්ට වෙන කෙනෙක් හදපු ඒ කෙනාගේ කර්මයෙන් මතුවුණු ලෝකයක් තුල මේ සංයෝජනය හටගන්න ඇති. ඒ කියන්නේ මගේ සංයෝජනය. දැන් ඔබ හැදුණු සංයෝජනය වෙන කොහේ හරි තව කෙනෙක්ගේ එකක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ තාම. හරි? ඒවා නිකන් තාම උපකල්පන පමණයි. මේවා හොයා ගන්න ඕනේ. එක්කෝ මේවා ලොජිකලි ගලපලා හොයා ගන්න ඕනේ. නැත්තම් අපි අපේ ආයතන වලින් දැකලා හරි මේක හොයා ගන්න ඕනේ. හැබැයි ඒවත් ලොජිකලි ගැලපෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අපිට මේ ධ්‍යාන ලබලා හතරවෙනි ධ්‍යානයේ තුලින් ගිහිල්ලා මේ අතීත භවවල ඉපිදිච්ච මැරිච්ච හැටි දේවල් ගැන බලන්ට මේ විඥානයේ වැඩ කරන හැටි බලන්ට ආදී වශයෙන් කරන්න කියලා මේ ධර්මයේ තියෙන්නේ. හරි? නමුත් මේ කතාව දැන් ඔන්න ඔය බ්‍රහ්මයා හදපු ලෝකය තුල අපි හැදුනා කියලා මම කිව්වට මං එතනින් එහාට මේක අරයන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් කවුරු හරි අහන්න පුළුවන් එහෙනම් බ්‍රහ්මයා ආවේ කොහෙන්ද කියන එක. බ්‍රහ්මයා ආවේ ඊටත් කලින් හිටපු බ්‍රහ්මයෙක් මවපු ලෝකෙද දන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඒවා ගැන. හරි? දැන් මේවනේ මේ ලෝකේ හැම දෙයක්ම අපිට දැනගන්න හොයාගන්න බෑ එකපාරට. අපි ඉස්සෙල්ලා අපි යම් තැනකින් මේක පටන් අරන් මෙතන ඉඳන් අපි හටගත්ත තැන දක්වා අපි හොයාගෙන යන්න ඕනේ. ගිහිල්ලා අපි ඒක තහවුරු කරගන්න ඕනේ. මේ සෝතාපන්න වෙන්න ඒ ටිකනේ අවශ්‍ය. හරිද? ඊට පස්සේ තමන්ගේ ප්‍රඥාව දියුණුනම් පස්සේ අපිට පුළුවන් ඒ සම්බන්ධව ඉදිරියට ගැන ගවේෂණය කරලා බලන්න. හරිද? එතකොට මේක මේ මැවුම් වාදයක් ගැන මම කතා කරනවා නෝයි. හරිද? දැන් මම ඔයගන්ට උපමාවක් කියන්නම් ආපහු තව එකක්. හරිද? දැන් අපි කියමුකෝ වතුර භාජනයක් අරගෙන ඒ වතුර භාජනේ අපි කියමු පොඩි පූල් එකක් කියලා. හරිද? වතුර ටැංකියක් කියමුකෝ. ටැංකියකට වතුර පුරවනවා. මේ ටැංකිය හැදුවේ මම කියන්නකෝ. මම මේ ටැංකිය හැදුවා සිමෙන්ති දාලා හැදුවා. මම මේකට පිරෙන්න වතුර එකක් දැම්මා. දාලා මේ වතුර එකට මම ගලකුත් අරගෙන ගලක් අතහැරියොත් මේ ටැංකිය හැදුවෙත් මම. වතුර දැම්මෙත් මම. ගලක් අරගෙන ඒකට ගලක් විසි කරෙත් මම. හරිද? ඒතර ඒක මගේ කැමැත්තෙන් සිදුවුණු දෙයක්. නමුත් මේ ගල වැටෙනකොට ඒකේ රැලි හට ගන්නවා. වේව්ස් ඇති වෙනවා. ඒක කරේ මමද? ඒක කරේ මම නෙමෙයි. අවශ්‍ය කරන පසුබිම තියෙනකොට අර දේ ඇති වුණා. තේරුණා? අන්න ඒ වගේ තමයි මේ බ්‍රහ්මයා මේ ලෝකේ හැදුවා මැව්වා කියන එක ගැන හිතන්න ඕන. තේරුණා? බ්‍රහ්මයා මේ ලෝකේ මැව්වා නම් ඒ මැවපු ලෝකයේ තුල මේ ජීවය හටගන්න පරිසරයේ තිබ්බා. ඒ නිසා මේ සංයෝජන ඇති වුණා කියලා හිතන්න පුළුවන් දැනට. හරිද? දැන් මීට වඩා තව සංකීර්ණ කොටස් තියෙනවා මේ සම්බන්ධව මේ සත්වයා දිගින් දිගට පැතුරුනේ කොහොමද කියන එක ගැන. මම ඒ ගැන නම් සාධාරණ හොඳ හොයා ගැනීමක් කරගෙන තියෙනවා. හැබැයි මේ ඒක කියන්න අවස්ථාව නොවේ. තේරුණාද? සමහරට මේ සසරේ ඇති වෙන්න පුළුවන් එක සත්වයක් විතරක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සත්වයා නිසා තමයි තව අනිත් ඒවා මල්ටිප්ලයි වුනේ. ඒක ගැන අපි වෙනම වෙලාවක කතා කරමු. මේක මෙතනට අදාළ නැහැ. හරි? නමුත් ඔයගොල්ලන්ට මේ අදහසක් දෙන්නයි මම මේ ගැන කිව්වේ. මොකද ඔයගොල්ලන් කල්පනා කරන්න පුළුවන් මේ හදන ලෝකය අපි මේ අත්දකින ලෝකය මගේ කර්මය නිසා මට දැනෙනවා නම් මම ඉස්සෙල්ලාම හැදෙනු තැන ඒක කොහොමද ආවේ? මට පසුබිමක් තිබ්බේ නැහනේ, කර්මයක් තිබ්බේ නැහනේ. කොහොමද මෙහෙම වුනේ කියන අදහසක් කුකුසක් මොනහරි කුතුහලයක් ඔයගලන්ට ඇති වුණා නම් ඒකට පිළියමක් වශයෙන් තමයි මම ඔය බ්‍රහ්ම කතාව කිව්වේ. හරිද? හරි. එතනින් එහාට දැනට යන්න එපා. මොකද අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ මේ
දැන් අර ඊතලයක් ඇඟේ විස ඊතලයක් ඇඟට වැදිච්ච කෙනෙක් ඉස්සල්ලාම කරන්න ඕනේ මේ විස ඊතලයේ ගලවලා ඒකට බෙහෙත් දාලා සුව වෙන එක. එහෙම කරගන්නේ නැතුව මේ ඊතලයේ කොහෙන්ද ආවේ කවුද හැදුවේ මොන ලීයෙන්ද මොන යකඩද මොන පිහාටද ඕව ආරම්මනම් කතා කරන්න ගියොත් ලෙඩා මැරෙනවා. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්න ඕනේ ඊතලය ගලවලා ඒකට අවශ්‍ය කරන බෙහෙත් කරලා මේ ජීවිතේ බේරගන්න. ඒ වගේ අපි ඉස්සල්ලාම කරන්න ඕනේ සෝතාපන්න වෙන්න. මේ අතීතයේ කොහෙන්ද ආවේ බ්‍රහ්මයෙක් හිටියනම් බ්‍රහ්මයා කොහෙන්ද ආවේ මේක මුල කොහෙද ඕව හොයන එක නෙමෙයි දැනට. ඒවට උත්තර යථා කාලයේදී ලැබෙනවා. හරිද? දැන් මම ඔයගොල්ලන්ට කලින් කියලා ඇති අර මාළුන්ගේ පුත්ත කියලා පුද්ගලයෙක් හිටියා ඒ කාලේ. ඒ බුදුහාමුදුරන්ට මෙවැනි ප්‍රශ්න වලින් හරියට කරදර කරා. මේවා අතීතයේ කොහමද මරුණන් පස්සේ ඉන්නවද නැද්ද අපි කොහෙන්ද ආවේ ආදී වශයෙන්. නමුත් බුදුහාමුදුරුවෝ ඒ කෙනාට උත්තර දෙන්න ගියේ නෑ. ඒ වෙනුවට කිව්වා ඔයා මේ ධර්මය හොයාගෙන යන්න භාවනා කරන්න හිත දියුණු කරන්න ඔයාට ඒවට පිළිතුරු ලැබෙයි කියලා. ඉතින් මේ මිනිස්සයා මේ හිටපු ගමන් මේ භාවනා කර ඉන්න ගමනුත් ඇවිල්ලා කපාට ආයි කියනවා මේ ඔබ වහන්සේ මට මේකට උත්තරේ කියන්නේ නැත්තම් මම යනවා යන්න මට මේ ධර්ම ඕනේ නැහැ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කිව්වා දැන් හරි. ඔයා මේක දාලා ගියොත් ඔයාට කොහොමත්ම ලැබෙන්නේ නැහැ. තේරුණාද? දැන් ධර්මයක් ලැබෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳ නැද්ද? ඒක පැත්තකට දාලා ඉස්සෙල්ලා මේක කරලා බලන්න කියලා. ඊට පස්සේ මනුස්සයා බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ මනුස්සයා කෙටි කාලයකින් මේ ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න සකදාගාමී අනාගාමී ආදී වශයෙන් මේවා හොයාගෙන යනකොට එයාට තිබ්බ ප්‍රශ්න ඔක්කොම නැති වුණා. මොකද එයා ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නැති. නේද? ඒ නිසා මේ අපි මේ ගඟ එගොඩ වෙන්න ඉස්සෙල්ලා එගොඩ තියෙන්නේ මොනවද මේ ගඟ පටන් ගත්තේ කොහෙන්ද අනම්මන ඒවත් දැනට ඕනේ. අපි ඉස්සෙල්ලා අර මුල් පඩිය නගින්න අන්න ඒකට උත්සාහ කරන්න ඕනේ. හරිද? දැන් මම හැමෝටම කියන්නේ කවුරුත් මේ නිවන් දකින්න උත්සාහ කරන්න එපා. හරි මේ මං කරන මේ මාර්ගය තියෙනවානේ දැන් මම මේ පැහැදිලි කරන්නේ ඒවා මේ නිවන් දකින්න නිවන මේ යන්නේ සෝතාපන්න වෙන්න පමණයි අපිට මේ නිවන් දකින්න ඕනේ හරි උදේවැය බලන එකයි මේ අරක මේක තේරෙනවද තියෙනවනේ වෙන වෙනම භාවනාවල් තේරෙනවද ඒවා කරන්නේ මං නිවන් දකින්න ඉස්සෙල්ලා සෝතාපන්න වෙන්න ඕනේ ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති දෙයක් කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කිව්වේ අර හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගිනි නිවන්න උත්සාහ කරනවා වගේ සෝතාපන්න වෙන්නයි. සක්කාය දිට්ඨිය නැති කරන්න. නිවන් දකින්න කියලා කිව්වේ නෑ. තේරෙනවද? තණ්හාව නැති කරන්න කියලා කිව්වේ නෑ. අර දෙවියා කිව්වේ ඒකනේ. කාමේ තණ්හාව නැති කරන්න අර එහෙමනේ. එහෙම එකක් කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ නෑ. ඒක නෙමෙයි. හිස ගිනි ගත් කෙනෙක් එක නිවන්ට උත්සාහ කරනවා වගේ උත්සාහයක් අරන් සක්කාය දිට්ඨිය නැති කරන්නට. හරිද? ඒක කරපුවාම ඇති. එතනින් එහාට ඉතුරු ඒවා වෙයි. හරිද? ඒ නිසා මේ කවුරුත් මේ කලබල වෙන්න එපා නිවන් දකින්න. හරි? උගන් නිවන් දකින්න බෑ එහෙම. මං කියන්න. සෝතාපන්න වෙන්න ඉස්සෙල්ලා ඊට පස්සේ ඒ ගැන කතා කරන්න. හරි? දැන් ඔයගොල්ලෝ PhD එකක් කරන්න බෑනේ මේ ABCD ටික අකුරු ටිකවත් හරියට දන්නේ නැතුව ඇල්ෆබෙට් එක දන්නේ නැතුව නේද? ඒ ඉස්සෙල්ලා ඒක ඉගෙනගෙන ඉන්න. ඊට පස්සේ පුළුවන් අරව කරන්න. ඒ නිසා මේ හැමෝගෙම සම්පූර්ණ එනර්ජි පාවිච්චි කරන්ට භාවනා කරලා හිත දියුණු කරලා මේ මුල් අඩිතාලමේ ධර්ම ටික තේරුම් ගන්න. හරි? සක්කාය දිට්ඨිය නැති කරන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් මම අද මේ කතා කරපු විස්තරේ මට ඔයාලට කියන්න ඕන උනේ දැන් මෙන්න මේ කොහේ හරි පරිසරයක මෙන්න මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු යුගලය හටගත්තා. ඒ තුල ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා මේක පැවතීමට මිස නැතිවීමට නොවේයි කියලා. තේරුණා? ඒ අනුව ඒක මොනවා හරි කරලා පැවතීම සඳහාමයි තොරතුරු එකතු කර දියුණු උනේ. දැන් ඔයාලා දැකලා තියෙනවා සමහර දැන්
මට ඒකට කියන්ට උදාහරණ මට ඔළුවට එන්නේ නැහැ. මගේ හිතේ තියෙන මොකක්ද කියලා මට දන්නේ නැහැ පැහැදිලි කරන්න. මම මෙහෙම එකක් කියන ඊතලයක් කියන එකක් බලන්න දැන්. දැන් ඊතලය උල ඉස්සරහට උල තියෙනවා. දෙපැත්තෙන් දැකලා තියෙනවද අර පොඩි වින්ග්ස් දෙකක් තියෙනවා. කටු දෙකක් වගේ. ඒක හදලා තින්නේ මොකටද? ඒක හදලා තින්නේ මේ ඊතලයේ ඇතුළට මිස පිටට යන්න බැරි වෙන්න. ගලවන්න බැරි වෙන්න. ඇතුළට තමයි යන්නේ ඒක. හරිද තේරෙනවද? ඒ ඊතලයේ ඩිසයින් කරලා තියෙන හැටි ඒක. එතකොට ඒක ඇනුනහම සත්‍යයේ ඇඟට ඇතුළට මිස එළියට යන්නේ නැහැ. ගැලවෙන්නේ නැහැ. ගැලවන්න ගියොත් ඒක මුළු ඔක්කොම අල්ලගෙන මස් කඩාගෙන යනවා. ඒ නිසා ගැලවෙන්නේ. ඒක යන්නේම ඇතුළට ඊතලයේ. හරි? අපි සර්ජරි කරනකොට කපලා ගන්න එක වෙනයි. එතකොට ඒකට එක පැත්තකටයි යන්නේ ඊතලයේ. හරි? ඒ වගේ මෙන්න මේ අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ යුගලය හැදිලා තියෙන්නේ පැවතීමට මිස නැතිවීමට නෙමෙයි. හරි? ඒක මොනවා හරි කරලා කොයි ක්‍රමයෙන් හරි ඒක සංස්කාර එකතු කරන්නේ පැවතීමටමයි. හරිද? එහෙම එකතු කරගත්තා වූ මම මේ සංස්කාර කියලා කියන්නේ මොනවද? මතකයන්, අදහස්, සුදහස් ආදී වශයෙන්. හරිද? මේවා ඔක්කොම පැවතීම වෙනුවෙන් තියෙන ඒවා. මේවා එකතුලා ගොඩ ගහලා කාලයක් තිස්සේ එකතු වුණාම තමයි මේවා මේ චෛතසික හැටියට අපිට පොකුරුවට බඳින්න පුළුවන්. තේරෙනවද? එතකොට මේ චෛතසික වශයෙන් මේවා ගොඩක් වශයෙන් බැඳිලා තියෙන පොකුරු තියෙන ඒවට තමයි මේ බුදුහාඳුරෝ චෛතසික 52ක් හැටියට බෙදලා තියෙන්නේ. හරි? එතකොට දැන් ওই චෛතසික එක කෙනෙක් ඉන්නකොට එයාට රූප මුණ ගැහුනහම මොකද වෙන්නේ? ඕනෑම ආයතනයකින් ඒ රූපයි චෛතසිකයි අතර ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. මොකද්ද වෙන්නේ? අර රූප ඉස්සල්ලාම දැනුනහම ඒ රූප මගේ අතීත අත්දැකීම් වල කොතනටද මේක අදාළ කියලා බලනවා. හරිද? එහෙම බලලා මේ රූප මොන තැනටද මොන ලෝකයේ කොයි දෙයකටද අදාළ කියලා තීරුම් ගන්නවා. ඒකට තමයි සංඥාව කියලා කියන්නේ. දැන් වේදනාව කියන්නේ මොකද්ද? අර ඉස්සල්ලාම එන සිග්නල් එක. හරිද? සංඥාව කියන්නේ මේ ආවේ ගින්නකින් නැත්නම් මේ ආවේ ජලයෙන් මොනවා හරි තමන් හඳුනා ගන්නවා තමන් දන්නා ලෝකෙන්. ඒ දන්න ලෝකයක් තියෙන අර හිතේ මතකෙමයි. හරි? ඒ තුලින් තමන් මේක හඳුනාගෙන ඒ අනුව තීරණය ගන්නට හිත යොමු කරනවා. හරි? මේවා ගැන අපි පස්සේ දැන් ඉදිරියට කතා කරමු. දැන් මට ඉස්සෙල්ලාම ඕනේ ඔයාලට මෙන්න මේ චෛතසික හැදුණු හැටි මේ කොයි ලෝකෙද මේවා හැදුනේ මේක දල වශයෙන් වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මේ දල කෙටි අදහසක් දීමට පමණයි. හරිද? අපිට දැන් ඊළඟට පුළුවන් නාම රූප කියන ඒවා මං කිව්වා නාම රූප කතාව කලින් කිව්ව නේද? මෙන්න මේ නාම රූප ආවේ කොහෙන්ද? ඒක වැඩ කරන්නේ කොහොමද? ඒක මොකද්ද වෙන්නේ කියන එක ගැන කතා කරලා බලමු. දැන් මං කිව්වා මේ චෛතසික වැඩ කරනකොට තමයි අර නාම කොටස ඇති වෙන්නේ කියලා කලින් කතාවක කිව්වනේ. නේද? අපි ඒ සම්බන්ධව තව ටිකක් ඊළඟ කතාවේදී හොයලා බලමු. එතකොට ඊළඟ කතාවේදී මම නාම රූප කියන්නේ මොනවද? ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අදහසක් දෙන්නම්. හරිද? ඊට පස්සේ කොහොමද මේක මේ විඥානය කියන එකක් ඇති වෙන්නේ මොකද්ද? අපි විඥානය ගැන අපි හොයලා බලමු ඊට පස්සේ. තේරෙනවද? මේක හරි වැදගත් ඔය විඥානය ගැන දැනගන්න එක. ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ඒක. ඊට පස්සේ විඥානය ගැන හොයාගෙන ඉවර වෙලා අපිට පුළුවන් පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඒක කොහොමද වැඩ කරන්නේ? ආදී වශයෙන් හොයලා බලන්න. දැන් මේ දැනුම ඔයගලන්ට වෙන කොහෙවත් නැහැ. මං සහතික වෙනවා මං කිව්වන් පස්සේ මේවා කට්ටිය කියයි. හරි? මන් දන්නේ කී දෙනෙක් කවුරු මේවා අහනවද කියලා මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේවා කොහෙවත් මේ දැනුම නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මාව විශ්වාස කරන කට්ටිය මේවා හරියට ගලපලා තේරුම් ගන්නට
මට මේවා හැමදාම කියන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේ වෙබ්සයිට් තියෙයිද දන්නේ නැහැ. මම මැරෙයිද දන්නේ නැහැ. මේ ඔක්කොම අහිමි වෙයිද දන්නේ නැහැ. නමුත් මං ඔයාලට මගේ මන් දන්නේ මට පොරොන්දු වෙනවා නම් මට මගේ ජීවිතයෙන් ඔයාලට පොරොන්දු වෙන්න පුළුවන්. ඒ තරමට මේ විස්තර ටික හරි වැදගත්. කොහෙවත් නෑ මේවා. කොහෙවත් නෑ. කවුරුත් දන්නේ නෑ මේවා. හරිද? මේක හරිම රෙයා. ඒ නිසා ඔයගොල්ලෝ මේ ටික පුළුවන් නම් තේරුම් ගන්න මම මේ දක්වා මේ කතා කරගෙන ආපු ටික. හරිද? ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඔයගොල්ලෝ යම්කිසි බුද්ධිමය වශයෙන් මේක ගැළපීලා ඇත්තටම වැටහුනොත් මේක කියලා දෙන්න. තමන්ගේ හිතවත්ම ඒ කට්ටියට කියලා දෙන්න. මම මේ කියන්නේ ගුරු මුෂ්ටියක් හැටියට තියාගන්න කියලා. නමුත් මෙහෙමනේ දැන් මේ මහා ජල ධාරාවක් ගලාගෙන ගම් වතුරක් වගේ එක පැත්තකටයි මේ ධර්ම කරුණු යන්නේ දැනට ලෝකේ. හරිද? ඒතර මම මේ ප්‍රතිවිරුද්ධ පැත්තට යන පුංචි මේ දියසීරාවක්. හරිද? ප්‍රතිවිරුද්ධ පැත්තට යන. එතකොට මේ මාව නැති වෙන්න තියෙන්නේ ගතිය බොහොම වැඩි. මාව සමහර අතීතය අමතක වෙලා වැරිලා යන්න පුළුවන්. මම ඔයාලට පොරොන්දු වෙනවා මේක උතුම් ධර්මයක්. මේක දරා ගන්න. මේක රැක ගන්න. හරිද? ඔයගොල්ලෝ විශ්වාස කරන නුවණ තියන අයට මේ විස්තර ටික කියලා දීලා ඒගොල්ලන්ට කියලා දෙන්න. හරි? මම ජීවිතුන් අතර හිටියොත් මට තව දියුණු කරගන්න පුළුවන් වුණොත් දේවල් අපි ඒව කතා කරගෙන යමු. නමුත් මං හිතන්නේ මං ආපහු සැරයක් මේ ඔක්කොම අලුතෙන් ඉදිරිපත් කරන්නට බලාගෙන ඉන්නවා කියලා. හරිද? ඒ නිසා මේ ටික රැක ගන්න. හරි? රයිට්. එහෙනම් අපි නැවත හමු වෙනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.